ගෝත්‍රික සිරකරුවෙක් වුණත් ඒ මෝඩ තරුණයාගේ අහිංසකකම රැජිනගේ හිතට තදින්ම දැනිලා. මුළු ගෝත්‍රයම නිදාගෙන ඉන්න මධ්‍යම රාත්‍රියේ කාටවත්ම හොරින් රැජින තමන්ගේ මාලිගයින් පිටවෙන්නේ ඒ ආගන්තුකයා බකින්න තියෙන ආසාවටයි. කූඩුවේ කෙලවරක තනිවෙලා හිටපු ඔහුට රැජිනව පෙනුනේ සුරංගනාවියක් වගේ. ඒත් මේ රහස් ආදරය දකින්නේ ඔහුන් දෙන්නා විතරක් නෙවෙයි. ගෝත්‍රික සටන්කාමින්ගේ ඇස් මේ දෙන්නා දෙසට යොමු වෙලා ඉවරයි. රැජිනගේ ආදරය මේ මෝඩ තරුණයාට නිදහස ගෙනීද? නැත්තම් ඔහුගේ මරණය ඉක්මන් කරයිද? මේ ගෝත්‍රයේ නීතිය හරිම දරුණුයි. රැජිනකට ආදරය කිරීම තහනම්. ඇය හිමිවිය යුත්තේ මේ දූපති සම්ප්‍රදායන්ට විතරයි. ඒත් හදවතකට නීතිදාණ්ඩ පුළුවන්ද? රැජිනත් මේ අහිංසක මෝඩ තරුණයත් හොර රහසේ හදවත්වලින් බැඳෙද්දී ඒ දෙස ද්වේෂයෙන් බලන් ඉන්න දෑසක් ගැන ඔහුන් දැන සිටියේ නැහැ. තමන්ගේ ආදරය වෙනුවෙන් රැජින මුළු ගෝත්‍රයටම එරෙහිවෙයිද? නැත්තම් මේ තහනම් ආදරය නිසා ඔහුන් දෙදෙනාටම මරණ දඬුවම හිමිවෙයිද? අපි බලමු දෙවනි කොටසින්.